මේ වර්තමාන ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා තිබුණා. හැබැයි 2027 දක්වා එම යෝජනා 6 වසර ශ්‍රේණියට අදාළ යෝජනා මේ වෙනුවකට ආපසු හරවාගෙන තියෙනවා. අපි අහන්න කැමති එසේ ආපසු හරවා යැවීමට බලාපොරොත්තු වුණු හේතු වුණු කාරණා මොනවාද? ජාතික එකමුතු ගුරු සංගමයක් වශයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සාධනීය තත්ත්වයන් පිළිබඳව අපේ විවේචන යෝජනා පසුගිය කාලය මුළුල්ලේම අපි ලබා දුන්නා. අපි දන්නවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී විශාල අඩුපාඩු රාශියක් සිද්ධ වුණා. එකක් තමයි අපි දන්නවා මේ මොඩියුල මාස 3ක වැනි කෙටි කාලයකට තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. පසුගිය ආණ්ඩු සමයේ අපි දැක්කා මේ වර්තමාන ආණ්ඩුව තුල විශේෂයෙන්ම රිලා සංගණනයේදී මුළු ලංකාවටම මේක ක්‍රියාත්මක කරා එකපාරටම. නමුත් ඇතිවන ප්‍රතිඵලය මොකක්ද? කොච්චර විහිදමක් වුණාද කියන ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණා. ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් රිලා සංගණනය වගේ මුළු ලංකාවටම එකවර ක්‍රියාත්මක කරන්න බෑ. විශේෂයෙන්ම නියම ව්‍යාපෘතයකින් තමයි මේක කළ යුතු වන්නේ. ඒ වගේම අපි දන්නවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම ගුරුවරු පුහුණු කිරීම සඳහා ඉතා කෙටි කාලයයි යොදාගත්තේ. ඉතින් ඒකත් මේක අසාර්ථකත්වයට හේතු වුණා. ඒ වගේම අපි දන්නවා රජයේ නිල වෙබ් ලින්ක් නෙවෙයි පාවිච්චි කරේ මෙම මොඩියුල සඳහා විශේෂයෙන්ම පෞද්ගලික පිටස්තර පුද්ගලයන්ගේ වෙබ් ලින්ක් මේ සඳහා පාවිච්චි කරා. ඉතින් අත වශයෙන්ම ඒ විතරක් නෙවෙයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් කෙටුම්පතක් නැහැ, තක්සේරුකරණයක් නැහැ. මේ ආදී කරුණු ගණනාවක් මේ වැරදි අඩුපාඩු මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල අපි දැක්කා. විශේෂයෙන්ම ඉතිහාසයේ සෞන්දර්යයේ විෂයන් ප්‍රධාන විෂය ධාරාවන්ගෙන් ඉවත් කරලා හර විෂයන්ගෙන් ඉවත් කරලා වර්ණීය විෂයන් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය තුල අද මේ තක්සේරුකරණය පිළිබඳවත් ගැටලු සහගත තත්ත්වයක් ඇදලා තියෙනවා අද දිනේ වෙන විට. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රය ඉතිහාසයේ සහ සෞන්දර්ය ආදී විෂයන් වල ප්‍රශ්න පත්‍ර මේ වෙන විට පිට වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අද මේ තක්සේරුකරණය පිළිබඳවත් විශාල ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ අපි ජාතික එකමුතු ගුරු සංගමයක් වශයෙන් අපේ විවේචන එල්ල කරද්දී අද වෙනකොට මහනුවර අපේ ජාතික එකමුතු ගුරු සංගමේ උපසභාපතිවරයාට විනය පරීක්ෂණයක් එල්ල කරලා තියෙනවා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා විසින්. මේ විනය පරීක්ෂණයට අනුව ඔහුගේ භාෂණය සහ අදහස් දැක්වීමේ නිදහස උල්ලංඝනය කරලා තියෙනවා. විශේෂයෙන්ම මුහුණු පොතේ සඳහන් වූ කරුණක් සම්බන්ධයෙන් මෙම ලිපියට අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ 2026/1/19 දිනති ලිපිය අනුව මෙම අපේ උපසභාපතිවරයාට විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්න කැමති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14.1 වගන්ති අනුව භාෂණය සහ අදහස් දැක්වීමේ නිදහස උල්ලංඝනය වීමක් අපේ උපසභාපතිවරයාට සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්න කැමති මහනුවර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන්ගෙන් අපගේ උපසභාපතිවරයාගේ අදහස් දැක්වීමේ සම්බන්ධ කඩවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී සිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී වූ භාෂණය සහ අදහස් දැක්වීමේ නිදහස උල්ලංඝනය වීම සම්බන්ධයෙන් අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් නඩු ක්‍රියාමාර්ගයක් ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.